තමයි. ඉතින් ගොඩ කාලෙකින් අපි දැන් මේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඉතින් අද මේ අපි දැන් යන්න හදන්නේ ක්ලාස්. අපි දෙන්නත් එක්ක කතා වුණා පොඩි වැඩක් කරන්න. ඒක තමයි අපි සතියක් යනකම් වෙච්ච දේවල් ඔයගලන්ට මේ බ්ලොග් එකෙන් අරන් එනවා. ඉතින් ඒක ගැන තමයි මේ විස්තර කරන්නේ. මේ සවුන්ඩ් එකේ පොඩි අවුලක් තිබ්බා. ඒ හින්දා තමයි මම මෙහෙම කියන්නේ. ඉතින් අපි දැන් ටග් ගාලා ලෑස්ති වෙලා එන්න ළමයි. බයි. මතක නොකොට සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි දෙන බස් එකට නැග්ගා. ඉතින් අපි දෙන්නගේ ෆේවරිට් අයිස්ක්‍රීම් එකක් ගත්තා. මේක කඩලා දෙන්න. මේක රස බලන්න ගත්තා. හට්ටම. බුදුමර හට් දෙන්න. කල්ප පුරනවා. අඹ ගන්න තමයි ආස. පස්සෙන් බහැලවිලා එහෙමම අපේ පිනිප හම්බුණා. ඉතින් එයත් එක්ක අපේ ෆේවරිට් කන ගමන් තමයි මේ. ඊට පස්සේ අපි තුන්දෙනාට පොත් වගේක් ගන්න තිබ්බා. අපි බුද්ධික ෆාමසියට ගියා. පොත් ටිකක් තියෙනවද බලන්න. ඒ උනාට එතන ඒ පොත් ටික තිබ්බේ නැහැ. තියනවද? කොහම හරි එතනත් පොත් ටික තිබ්බේ නෑ අපි හොයන. ඊට පස්සේ අපි ආවා කැලිම ලුමිනෙක්ස් එකට. ඊට පස්සේ මේකේ තිබ්බ අපිට ඕනි පොත් දෙක තුනක් විතර. ඔය පොත් තෝරන ගමන් අපි දැන් නෑ අපිට තිබුණා. දැන් අපි යනවා ගෙදර. අද දවස් පන්ති වලයි පිටලා ගියා අපේ ෆේවරිට් පිපිටි. පිපිටි පෙරන්නේ නෙවෙයි බං. දැන් වෙලාව 5:31. The next day. අපි කට්ටිය ප්‍රැක්ටිස් යනවා අද කාලෙකින්. මේ මගේ යාළුවා එනකන් ඉන්නවා. යාළුවෙකුට නංගි. මේ එයා එනකන් ඉන්නවා බස් එකේ. එයා ආවට පස්සේ මේ එයා මෙතන නවත්තයි බස් එක. මම ලෙඩ වෙලා. එයාට හෙම්බිරිස්සාව හැදිලා. බලමු කවුද එන්නේ කියලා. අපේ ඵලයන්ගුරු තමයි මේ ඉන්නේ. අපේ තනියා. ඉන්දියාට ඇදී තඩි වෙලා ඉන්න අපේ තනියා. ඒව තමයි ඔයාලා වගේ මේ ඒකින් තනියා කියනවා ඉතින් මම මෙයා තනියලා. අපි අරණිකින් වැඩ ගන්නවා. හරි ගන්න නැග දැන් ගන්න. බෑ පාටි පෙර ගන්න. ඒක කියවගේ. අරණි බඩු ගෙනාව නම් අරණි ගෙනියන්න ඕනි. නේද? අපි ඔක්කොටම ඩිමොන්ස්ට්‍රේෂන් එක කරන්න තමයි ඔක ගෙනියන්නේ. අපි ඔක්කොටම ඩිමොන්ස්ට්‍රේෂන් කරන්න තමයි ඔක ගෙනියන්නේ. ඉතින් ඔක හැමෝම යංකෝ පාටි පෙර ගන්නට. ඒක පාඩියා. ඒක පාඩියා. පියනවා. ප්‍රැක්ටිස්. ඒ ටික බලන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ කවුරුද දන්නේ ඇති මේ ඉන්නේ අපේ මාස්ටර්. මේ ඉන්නේ අපේ ශාමනන්දා. අපේ අරණිට ෆස්ට් ඩෑන් එක හම්බ වෙන වීඩියෝ එක තමයි දැන් තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්නකෝ. අලුපඩි ෆස්ට් ඩෑන් එකට අපි කියන්නේ ඒක ඔයාලා කරගන්න කියලා. මෙන්න මෙතනට එන්න. මෙතනට වෙලා නතර කරන්න try කරමු. පස්සයක් නැහැ. ඔයා හැමදාකම ටයිකොන්ඩෝ කරන කෙනෙක් නෙමෙයි. ඇත්ත. හැබැයි ඔයා try
ටයිකොන්ඩෝ කරගෙන ඇවිල්ලා තායිකොන්ඩ මෙන්න කරන මෙතනට එක්කෙනෙක්ගේ හීන තමයි ඒක. ඉතින් අපේ හැමදේම මාස්ටර් හින්දා තමයි අපිට හම්බෙන්නේ. ඉතින් අපි ප්‍රැක්ටිස් ඉවරලා එහෙම අපේ ඩ්‍රාමා ක්ලාස් එකක් තියෙනවා. ඒකට යනවා. ඉතින් මෙතන වොයිස් එකක් දාන්න උන්නේ නැත්තේ. මෙතන පොඩක් අවුල් යනවා වොයිස් එක. ඉතින් මේ අපි කෝස් එකට යන ගමන් කෝස් එක තියෙන බිල්ඩින් එකට නම් ආවා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු කවුද ඇවිල්ලා ඉන්නේ කවුද ඉන්නේ කියලා. ඔයගොල්ලෝ හොඳටම දාන්න කට්ටියක් ඉන්නවා. බලමුකෝ ගිහිල්ලා. මේක උඩම තට්ටු දෙවෙනි තට්ටුවේ තියෙන්නේ. හරි අමාරු දෙයින ප්‍රැක්ටිස් කරලා දැන් යනවා ආයේ ඩ්‍රාමා කෝස් ඔන් කරගන්න. එහෙනම් යන් උඩට. අපි දැන් එනකොට මෙන්න මෙයා නම් ඇවිල්ලා ඉඳියා. ඉතින් අපි හැම රෙඩි වෙලා අපි සර්ලා කට්ටිය එනකන් ඉඳියා. සර්ලා ආවට පස්සේ අපි ඩ්‍රාමා එකක් අනිත් එක ලබල් මාසෙත් ඔයාලට ගාව පැති වෙන්නද? රුපියල් 3500ක් පන්දහක් නේද? ඒ වගේ ගමක් යන්නේ. අනික චිච්චි කිව්වා එකදන්නේ ඒ වගේම ඔව් 80ක් විතර වැඩිනවා කියන්නේ. ඒක ඉතින් ඒ දැක්කේ ඔයගොල්ලෝ ඩ්‍රාමා එක පොඩි රිහර්සල් එකක් කරන ගමන් අපි. හොඳට ඔයාලට ගාව පැති වෙන්නද නැහැ. රුපියල් 3500ක් පන්දහක් නේද? ඒ වගේ ගමක් යන්නේ. අනික චිච්චි කිව්වා එකදන්නේ ඔය වගේම ඔව් 80ක් ඊට පස්සේ අපේ පොඩි පැංච ටිකක් ඒගොල්ලන්ට දුන්න ඩ්‍රාමා එක සීන් එකක් ප්‍රැක්ටිස් කරන ගමන් තමයි ඔය ඉන්නේ. ඒවම් මටලා ලබන දුවානේ මොනවා එන්නේ මොනවා වෙන්නද පාස්මක් පාස් වේරම් මොනවා විභාගේ වෙන දෙයක් කතා කරපළ මේ ඉන්නේ අපේ රොහාන් සර්. එයාව නම් අඳුරන්නේ නැති කෙනෙක් නැතුව ඇති. ඉතින් මේ ඉන්නේ අපේ මාධව සර්ුයි රොහාන් සර්ුයි. ඉතින් මේ දෙන්නගේ තමයි මේ ඩ්‍රාමා කෝස් එක. ක්ලාස් එක ඉවරයි දැන්. දැන් තමයි ඉවරුනේ. දැන් වෙලාව 18යි. කියන්නේ 6යි 18යි. දැන් තමයි ඉවරුනේ. කට්ටියම පල්ලෙහාට යනවා නංගිත් එයි දැන්. අර අපේ ආච්චි. බලවන්ගේ දැන්. ෆෝන් එකත් ඔබ ඉන්න ඇයි දන්නේ උඩට? ෆෝන් එකට හැබැයි වෙන්න එපා අපිට කියන්නේ බලන්න බෑග් එකට දාගන්න කරුණා කරලා The next day. අද ඔයත් කියන්න. කියන්න. අද අපේ ඉස්කෝලේ ටයිකොන්ඩෝ මීට් එක. හවුස් මීට් එකේ. හවුස් මීට් අපි දෙන්න සෙල්ලම් කරන්නේ නැහැ. කියලා තමයි හිතාගෙන ඉන්නේ. ගිහිල්ලා බලමු අපි දෙන්න වැඩි සෙල්ලම් කරන්නේ නැහැ කියලා හිතාගෙන මම ඉන්නේ. හොඳටම ලෙඩ වෙලා. මෙයා හොඳටම ලෙඩ වෙලා මට මේ කකුලේ පොඩි මේව එකක් තියෙනවා. ඒ හින්දා සෙල්ලම් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. අපි ගිහිල්ලා බලමු. සෙල්ලම් කරන්නේ නැහැ මම නම්. නංගි මොකක් කරයිද දන්නේ අපි බලමු. ඉතින් මේ අපේ ඉස්කෝලේ ටයිගොඩ ටූර්නමන්ට් එකේ අපේ මාස්ටර්යි නෙතුයි ලෝචනා අයියයි චතු අක්කයි කට්ටියත් එක්ක රෙප්ලි කරනවා. ඉතින් මේ ඉන්නේ අපේ ශාමනන්දයි රසික මාස්ටරුයි අපේ මැච් බලන ගම. ඔක්කොම ඉරලා ළමයි එහෙම ගියාට පස්සේ අපි කට්ටියත් එක්ක කන්න ගත්තා. අපේ ඩයමන්ඩ් කික් ටයිකොන්ඩෝ එකේ ගොඩක් කට්ටිය මෙතන ඉඳියා. කට්ටියත් එක්ක මම මේ කරන්නේ නරක වැඩක් මට කන්න හම්බෙන්නේ නැහැ මේ කරන වැඩේ. කොහෙ ගියත් මේ කරදරේ නම් අඩු වෙන්නේ නැහැ. කොහෙන් හරි පාත් වෙනවා. පේනව නේද? ඔක්කොම වැඩ ටික කරලා ගෙදර යන දාස් තුනම බස් එක ගාව ඉන්නවා මේ හොල්මන. කොහෙන් හරි එනවනේ. පේනව නේද? කොණ්ඩේ චොර කරගෙන ඉන්නේ දැන් කපාගෙන දැන් ඉතින් අපි හිත හැදෙන ලස්සනයි කියලා කිව්වා. නෑ නෑ ලස්සනයි හොඳේ. එන්න මේ නැහැ මෙතන ඉන්න. එන්න මෙතන මේ තුනේ ඉඳී තුනේ ඉන්න ඕන හින්දා. උඹ ඉන්නේ හිතන මෙතෙන් ආවේ. එන්න. මොකද වෙලා ඉන්නේ? Next morning. අපි දෙන්න ක්ලාස් යන්න හදන්නේ. ඉතින් මෙතෙන්ට වෙනකන් විතරයි අපිට වීඩියෝ කරන්න පුළුවන් වුණේ. ඉතින් අදට මේ vlog එක ඉවරයි. අද සතියක් ඇතුළත වෙච්ච සිද්ධි ටික තමයි ඔයගලන්ට පෙන්නුවේ. කොහෙද ළමයි දුවන්නේ? subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් අපි යනවා. bye.